හවසට ලයිට් කපන කාලයක් තිබුණානේ ඔයාලට මතකද? ඉතින් ඔන්න ඔහම දවසක වැරන්ඩාවේ පුටුවකට වෙලා හරිබරි ගිහිලා වාඩි වෙලා මම මොනවදෝ ලියමින් හිටියා. ওই දවසේ සිද්ධ වෙන මොනවා හරි සිදුවීමක් වෙච්ච දෙයක් දැකපු දෙයක් කුරුටු ගාන එක මගේ පුරුතක්. ඉතින් ඔන්න ඔය වෙලාවේ දවාලේ වේලෙන්ට දාපු රෙදි ටිකක් බදුයගෙන චූටි පුතා එතෙන්ට ආපුවම තමයි මට මතක් වුණේ කර කුටුවෙන්ද වේලිච්ච රෙදි ටික මට ගන්න බැරි වුණානේ කියලා. ඒත් එක්කම මගේ මොලේ හරි ඉක්මනට මට හොඳ පණිවිඩයක් එවුවා. මේක තමයි නියම වෙලාව කියලා. මං ඉතින් කිව්වා thank you පුතේ බලන්නකෝ අම්මට අමතක වුණානේ. ඉතින් එහෙම කියපුවාම ඔන්න මූණේ hina කටයි. රෙදි ටික තියලා ආපහු අහපුවාම මං මෙන්න මෙහෙමත් කිව්වා. මට ඇත්තටම සතුටුයි පුතා මේ විදිහට වගකීම් ගන්නවා දැක්කම. මට ඇත්තටම සතුටුයි. බලන්නකෝ අම්මට අමතක වුණානේ රෙදි ටික ගන්න. ඒ වුණාට පුතාට මතක් වුණා. ඉතින් තව පොඩ්ඩෙන් රෙදි ටික තෙත් කාලෙමට ආයෙත් වේලන්න වෙනවා. ඔයා නම් නියමයි. මම මෙන්න මෙහෙම කිව්වා. ඔන්න ඔහම කියලා ලොකු හාද්දක් කම්මලට දීපුවාම ඒ මූණේ පිරුණු සතුට මෙච්චරයි කියලා කියන්න මට ඇත්තටම වචන නැහැ. ප්‍රශංසාව කියන්නේ පෞරුෂ වර්ධනයක කොටසක්. තමන් කරන පුංචි වැඩේ, කුඩා වැඩේ වුණත් වටිනවා කියලා දැනීම කෙනෙක් තුළ ආත්ම අභිමානයක් ඇති කරනවා. තමන් කරන පුංචි වැඩ තව කෙනෙකුට වටිනවා කියලා දැනුනම දරුවන් වගකීම් ගන්න උදාසීන වෙන්නේ නැහැ. අර අපි කියන්නේ ගහපු ගමන් ස්ටාර්ට් වෙනවා කියලා. මෙන්න මෙතනදී thank you කියන වචනේ විතරක් කියලා ආපහු මගේ ලියවිල්ලට යන්න මට ඕනි තරම් ඉඩකඩ තිබුණා. ඒතර නිතර දකින කුකුලගේ කර්මල සුදුයි වගේ මේ thank you කියන වචනේ එකම එක වචනයක් වෙන්න ඉඩ තිබුණා. සමහර විට මගේ හිතේ තියෙන දේ මට කියන්න ඕනි කරලා තිබ්බදී thank you කියන වචනෙන් විතරක් කියලා ඉවර කරන්න බැරි වෙන්න ඉඩ තිබුණා. කෙනෙක් කරපු දෙයක් වටිනවා කියලා කියන්න ඕනිම භාෂාවක වචන ඕනි තරම් තියෙනවා. ඉතින් මේ වචන ටිකක් ලස්සනට පෙළගස්සලා ගත්තොත් ලපටි දඬු මෙලෙකට රටාවකට නමන්න පුළුවන් විදිහේ දෙයක් අපිට කියන්න පුළුවන් වෙනවා. මේක අපි හිතනවට වැඩිය සෑහෙන ලොකු දෙයක්. වටිනම දේ තමයි තරුවෝ තවත් කෙනෙක්ව අගයන්න හුරු වෙනවා. හැම මොහොතකම සිද්ධ වෙන සිද්ධි අපිට අලුතෙන් මොනවා හරි උගන්වනවා. ඇති වෙලා නැති වෙන දහසක් සිද්ධි අතරේ මිල කරන්න බැරි ආදරයක්, ප්‍රීතියක්, මිහිරක් හොයාගන්න එක හිතනවට වැඩිය හරි ලේසි දෙයක්. ඉතින් පුංචි ළමේ ක්‍රෙඩිට් ටිකක් ගත්ත කියලා ඕකේ කියන්න මහ ලොකු දෙයක් තියනවද කියලාත් කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තට මේකේ මහ ලොකු දෙයක් තියෙනවා තමයි. අන්න ඒ කොටස අඳුනගත්තේ නැති නිසා තමයි සංවේදී නොවන දරුවන් අපි මේ සමාජයට මුදා හරින්නේ. මෙන්න මේ ඉංග්‍රීසි කේමකට මං හරිම ආසයි. The thing you do for yourself are gone when you're gone, but the thing you do for others will remain as your legacy. ඔබ වෙනුවෙන් කරන සියල්ල ඔබේ නික්මයාමත් සමග නැති වී යයි. ඒත් ඔබ අන් අය වෙනුවෙන් කරන සියල්ල ඔබේ උරුමය ලෙස සදාකාලිකවම පවතී. කණ්ඩ බොණ්ඩ දීලා රැක බලාගෙන උගන්නලා ජීවිතේ ඉස්සරහට අරන්ගේ අම්මා කියන නම්බු නාමෙට ජීවිතේ කියා දුන්න අම්මා කියන කෑල්ලත් එකතු වේවා. සියලු මව්වරුන් ඒට සුදුසන් වේවා. සුබ දවසක්.